ආයුබෝවන් සිව් දෙසින් අදත් යනවා යුක්‍රේන යුද භූමියට. යුක්‍රේන යුද භූමියේ බටහිර යුක්‍රේනයේ ටර්නොපිල් නගරයට දැවැන්ත රුසියානු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වෙනවා. ඉතින් මේ ගුවන් ප්‍රහාර මාලාව සඳහා රුසියානු යොදා ගන්නවා තමන් සතු ප්‍රබල ක්‍රූස් මිසයිල් එකක් AKH-101. ඉතින් මේ මිසයිල් ප්‍රහාරේ වීඩියෝ දර්ශන ඇතුළු තවත් වීඩියෝ දර්ශන පෙළක් නිකුත්ව තිබෙනවා. ඉතින් අහලා බලන්න කතාව, ඒ වගේම බලන්න මේ වීඩියෝ දර්ශන පෙළ. ඊයේ දිනේදී රුසියාව නැවතත් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. මෙහි ප්‍රධාන ඉලක්කය වුණේ බටහිර යුක්‍රේනයේ. බටහිර යුක්‍රේනයේ පිහිටි ටර්නොපිල් නගරයට මේ ප්‍රහාර වලින් දැවැන්ත හානියක් සිද්ධ වුණා. යුක්‍රේන මාධ්‍ය සහ බටහිර මාධ්‍ය පවසන ආකාරයට මේ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 25 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වුණු බවක් කියවෙනවා. නමුත් රුසියාව මේ සම්බන්ධව කිසිම කමෙන්ට් එකක් දීලා නැහැ. රුසියාව කියන්නේ සියලුම ඉලක්ක හමුදා ඉලක්ක කියලා. ඉතින් මේ වීඩියෝ දර්ශන පෙළක් ලැබිලා තිබෙනවා. මේ ටර්නොපිල් නගරයට රුසියානුන් විසින් එල්ල කළ ලද ගුවන් ප්‍රහාර වලින් සිදුවන හානිය. බටහිර යුක්‍රේනයේ පිහිටා තිබෙන ප්‍රධානතම හබ් එකක් තමයි මේ ටර්නොපිල් නගරය. ඉතින් මේ රුසියානුවන් මේ ටර්නොපිල් නගරය ඉලක්ක කරන්නේ මේ නේටෝ රටවලින් පැමිණෙන ආධාර විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ ලියව් නගරය හෝ ටර්නොපිල් හරහා. ඉතින් රුසියානුවන් මෙහි හමුදා ඉලක්ක රැසක් ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය දියත් කරන්නේ. මේ සඳහා ඔවුන්ගේ Tu-95 දිගුදුර ගුවන් යානා යොදාගෙන KH-101 ක්‍රූස් මිසයිල් රැසක් එල්ල කරනවා. මේ වීඩියෝ දර්ශන පෙළේ තිබෙනවා මේ ක්‍රූස් මිසයිල් නගරය ඉලක්ක කරා ඇදින ආකාරය. බටහිර යුක්‍රේනට ප්‍රහාරයක් එල්ල කරනවා කියන්නේ රුසියාවට අවදානමක් තිබෙනවා. මොකද මේ බටහිර යුක්‍රේනය පෝලන්තයට රුමේනියාවට මායිම්ම තමයි පිහිටා තිබෙන්නේ. මේ ලීව් ටර්නොපිල් නගර පිහිටා තිබෙන්නේ එම රටවලට මායිම්ම. ඉතින් මේ රුසියානු ක්‍රූස් මිසයිල් ඩ්‍රෝන නේටෝ මායිමටම එනවා. ඉතින් මේ විදියට ආපු ඩ්‍රෝන කිහිපයක් පහුගිය කාලේ රුමේනියාවට සහ පෝලන්තයට ඇතුල් වුණා. ඉතින් මෙවර ප්‍රහාරය වුණා ඊටමත් අවදානම් සහිත ප්‍රහාරයක්. හැබැයි රුසියානු ඉලක්ක ඊටමත් ප්‍රමාණිකූලව මේ ඉලක්ක කරා ඇදිනවා. විශේෂයෙන්ම මේ Tu-95 බෝම්බර්ස් මේ බෝම්බ හෙලන්නේ කිලෝමීටර් 10 ගණනක ඈතක ඉඳන්. මේ KH-101 ක්‍රූස් මිසයිල් වලට කිලෝමීටර් 5000ක් තරම් දුර ගමන් කරන්න පුළුවන්. ඒ වගේම කිලෝ 400ක පුපුරු ද්‍රව්‍ය රැගෙන එනවා. ඉතින් බලන්න මේ සිදුවන විනාශය මේ වීඩියෝ රාමුව අනුව නම් මේවා ඉතාමත් හරියටම මේ ඉලක්ක වලට ආපු ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. ඊයේ දිනේ මේ විදිහට රුසියාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන්නේ ඊට කලින් දිනේ රුසියාවට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් මේ ප්‍රහාරයත් සුවිශේෂී ප්‍රහාරයක්. යුක්‍රේනය මේ සඳහා යොදාගත්තේ ඇමරිකාවේ නිෂ්පාදිත ATACMS මිසයිල. ඉතින් යුක්‍රේනය ඇමරිකානු මිසයිල යොදාගෙන රුසියාවේ වොරොනෙෂ් නගරයට තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඉතින් මේකෙන් කුපිත වුණු රුසියානුවන් පසුදිනම මේ ඇමරිකානු ආයුධ ඇතුළු වෙනත් බටහිර රටවල ආයුධ ගබඩා කරන සහ පැමිණෙන ටර්නොපිල් නගරයට ප්‍රහාරයක් එල්ල කරනවා. ඇත්තට මේ ටර්නොපිල් ප්‍රහාරය එකට එක කිරීමක්. මොකද කලින් දිනේ යුක්‍රේන හමුදා ATACMS මිසයිල් 4ක් යොදාගෙන වොරොනෙෂ් නගරයට ප්‍රහාරයක් එල්ල කරනවා. හැබැයි මේ යුක්‍රේනයේ මේ ප්‍රහාරය සාර්ථක නැහැ. රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධති මේ ATACMS මිසයිල් 4ම ගුවනේදී විනාශ කරනවා. රුසියානු S-400, S-300 ඒ වගේම පැන්සර් ගුවන් ආරක්ෂණ පද්ධති මේ මිසයිල් 4ටම තමන්ගේ ඉලක්ක කරා යන්න දෙන්නේ නැහැ. ඇත්තටම මේක බටහිර රටවලට නම් ටිකක් රිදෙන කතාවක්. මොකද ATACMS මිසයිල කියන්නේ ඇමරිකානුවන් සතු ප්‍රබලතම මිසයිලයක්. ඉතින් මේ මිසයිල මේ තමන්ගේ ඉලක්ක කරා යන්න කලින් ගුවනේදීම විනාශ වන වීඩියෝ දර්ශන පෙළක් රුසියානුවන් නිකුත් කරලා තියෙනවා. මේ වීඩියෝ දර්ශන පෙළ බලන්න මේ ATACMS මිසයිල් 4 ගුවනේදී විනාශ වුණු ආකාරය. යුක්‍රේනය සහ රුසියාවේ මේ විදිහට එකට එක ප්‍රහාර කිහිපයක් දියත් වෙද්දී තවත් කිලෝමීටර් 10 ගණනක් ඈත තවත් රුසියාව සම්බන්ධ සිද්ධියක් සිදු වෙනවා. ඒ යුක්‍රේන යුද්ධයේ ප්‍රධානතම සහායකයා වන එක්සත් රාජධානියේ ජාත්‍යන්තර මුහුද ආශ්‍රිතව මේ ප්‍රදේශයේ රුසියානු රහස් ඔත්තු බලන නැවක් එහෙම නැත්නම් ස්පයි ෂිප් එකක් ඇවිල්ලා කියලා මහා බ්‍රිතාන්‍යය දැන් දිගු හඬක් නගනවා. මේ රුසියානු යන්ට කියන ස්පයි ෂිප් එක දැන් ඉංග්‍රීසි channel එක හරහා ගමන් කරන්න හදනවා. ඇත්තට මේක ජාත්‍යන්තර මුහුද international waters ඕනම නැවකට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ රුසියානු දජය සහිත මේ යන්ට නෞකාව ඇවිල්ලා තියෙන්නේ එක්සත් රාජධානිය ඔත්තු බලන්න කියලා එහි ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කරනවා. ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශිකුත් කරනවා. ඉතින් මෙහි නැව ඉන්ටර්සෙප්ට් කරන්න ආපු මහා බ්‍රිතාන්‍යයේ ගුවන් යානවලට ලේසර් කිරණ එල්ල කළා කියලා තවත් චෝදනාවක් තියෙනවා. ඉතින් මේ යන්ට නෞකාව මේ ප්‍රදේශයේ
නිතරම ගමන් කරනවා. ඉතින් මේ එක්සත් රාජධානි චෝදනා කරන්නේ මේ අන්ඩර් වෝටර් කේබල් එහෙම නැත්නම් මේ මුහුද යට දමා තිබෙන කේබල් නිරීක්ෂණය කරලා ඒවට ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරන්න තමයි මේ යන්ට නෞකාව ආවේ කියලා. එක්සත් රාජධානි සහ රුසියාව කියන රටවල් දෙකම Tamanට ගිලිහුණු තත්ත්වේ නැවත ලෝකතලයේ ගන්න තමයි මේ කාලෙක ඉඳන් සටන් කරන්නේ. 1945 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මහා බ්‍රිතාන්‍යයට Tamanට තිබුණු තැන නැති වුණා. ඇත්තටම වුන් දැන් ලෝකතලයේදී විතරම් ගණන් ගන්නේ නැහැ. රුසියානුවන්ට 1991 දී සෝවියට් දේශය බිඳවැටුණාට පස්සේ Tamanට තිබුණු තැන නැති වුණා. ඉතින් මේ දෙගොල්ලොම හදන්නේ මේ ලෝකතලයේ බලය ගන්න. ඉතින් ලෝකතලයේ බලය ගන්න කලින් යුරෝපීය බලවතා වෙන්න ඕන. ඉතින් මේ දෙගොල්ලොම මේ යුක්‍රේන යුද්ධයක් කරා කරන්නේ ඒක. ඉතින් රුසියානුවන් ඒ පැත්තෙන් බලය පෙන්වන්න හදනකොට එක්සත් රාජධානියේ අනෙක් පැත්තෙන් බලය පෙන්වන්න හදනවා. ඉතින් මේ රුසියානු ඔත්තු බලන්න නැව මේ විදිහට මහා බ්‍රිතාන්‍ය මුහුද ආසන්නයේ ගමන් කරනකොට මේ විදිහට විශාල හඬක් නංවන්නේ ඒකයි. කොහොම නමුත් මේ සිද්ධියත් දැන් ඊටමත් විශාල ජනමාධ්‍යවල කතා බහකට ලක්ව තිබෙනවා. මේ තමයි ලැබුණු අලුත්ම වීඩියෝ දර්ශන, ඒ වගේම අලුත්ම තොරතුරු. අපි යුක්‍රේන යුද භූමියේ සිටියම් මාස්ටර් විග්‍රහයක් එක්ක ඉතා ඉක්මනින් හමු වෙමු. අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.